හරි good morning යාළුවනේ. එන්න අදත් මම travel with Sayuru YouTube channel එකෙන් ඔයාලට තවත් විශේෂ දැනක් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. වෙනත් ගමනක් යන අතරතුරදී මේ වීඩියෝ එක කරගෙන යන්නම් කියලා මම ආවේ. ඉතින් මම දැන් ඉන්නේ අඹේපුස්ස ත්‍රිකුණාමලය ඒ 6 මාර්ගේ මේ පොල්ගහවෙල සහ අලව් අතර තියෙන විශේෂ පාලමක්. ඉතින් ඒක ඇත්තටම කේබල් පාලමක්. ඒ කියන්නේ කඳුකර ගංගාශ්‍රිත ප්‍රදේශවල ඕනතරම් අපිට කේබල් පාලම් දකින්න හම් වෙනවා. හැබැයි මේ වගේ ප්‍රදේශවල අපිට එච්චර කේබල් පාලම් ටිකක් දකින්න හම් වෙනව අඩුයි. ඉතින් මේ එතකොට මේ කේබල් පාලම ඇත්තටම මේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා සාමාන්‍ය මීටර් 10ක් 20ක් අතර වගේ දුරකින් තමයි මේක පිහිටලා තියෙන්නේ. නමුත් මෙතන විශේෂත්වය තමයි මේ පාරේ ඒ කියන්නේ අපිටම දැන් මේ 6 මාර්ගයෙන් දවසකට ලක්ෂ ගාණක් ජනතාව මේ ගමන් කරත් මේ පාලම තියෙන දට පොඩ්ඩක් පිහිටලා තියෙන තැන අනුව හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ ප්‍රධාන මාර්ගයට මේ කියන්නේ අලව්ව පැත්තෙන් ඉඳලා එනකොට කඩපෝලිමක් තියෙනවා. අපි කුරුණෑගල පැත්තේ ඉඳලා අලව්ව පැත්තට එනකොට එතන තියෙන ගස් වගේකට මේ පාලම වැහිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් තමයි මම කිව්වේ ඇත්තට මේක පොඩ්ඩක් හොයාගන්න අමාරුයි කියලා. ඔන්න මේ වෙලාවෙම මේ හරහා අපිට දුම්රියක් ගමන් කරන එකත් අපි බලාගෙනම කතා කරමු. මොකද වලි මේ කෝච්චිය? බදුල්ල කෝච්චියනේ. ඉතින් මම අද උත්සාහ කරන්නේ දැන් විශේෂයෙන් අපිට දැන් මේ කේබල් පාලම් වගේ දේවල් අපිට මේ දැන් ඉන්න අපේ පොඩි දුවල පුතාලට දකින්න තියෙන හැකියාව අඩුයි. ඒ කියන්නේ දැන් මේ අලුතෙන් කොන්ක්‍රීට් පාලම් පෙරනිම කළ ඒ පාලම් වර්ග එහෙම ඒවා ගොඩක් ගැහෙන නිසා ඒවා ගොඩක් මේ මාර්ගවලට සම්බන්ධ වෙන නිසා ඉතින් ඒක නිසා අපි බලමු අද ගිහිල්ලා මේ පාලම කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේකට PVCB මාර්ගයේ විදිහට මම ඔයගොල්ලන් ලෑන්ඩ්මාර්ක් ටිකක් දෙන්න. අපි කුරුණෑගල ඉඳලා කුරුණෑගල පොල්ගහවෙල පහු කරලා එනකොට ඉස්සරහට එනකොට තියෙනවා යාන්ගල් මෝදර හන්දිය. මේ යාන්ගල් මෝදර හන්දිය කියන එක ඇත්තටම ලංකාවේ කවුරුත් දන්නවා. මොකද මෑත කාලේ අපිට මතක කාලේ සිදුණු ලොකුම බස් අනතුර මම හිතන්නේ 40ක් විතර ඒ කාලේ ඒ බස් අනතුරෙන් මිය ගියා. ඉතින් මෙන්න මේ යාන්ගල් මෝදර ඉඳලා අපි අලව්ව පැත්තට යන්න ඕන. මම ඒක පොඩ්ඩක් පෙන්නන්න ඔයාලට මේ ස්ථානය හඳුනා ගන්න පුළුවන් විදිහට. මේ තමයි යාන්ගල් මෝදර හන්දිය රේල්වේ ක්‍රොසින් එක. අපි මෙතන ඉඳලා ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න එතකොට අපි දැන් යාන්ගල් මෝදර හන්දිය පහු කරලා මීටර් 500ක් විතර ඉස්සරහට එනකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පහළ වලකුඹුර හන්දිය දකින්න පුළුවන්. බලාගෙන ඉස්සරහට. හරි දැන් මම මේ ඉන්නේ අලව්ව පැත්තේ ඉඳලා ඉස්සරලාවේ යාන්ගල් මෝදර හන්දිය පැත්තේ ඉඳලා අලව්ව පැත්තට දැන් මම යන්නේ අලව්ව පැත්තේ ඉඳලා යාන්ගල් මෝදර හන්දිය පැත්තට මේ පහළ වලකුඹුරේ. එතකොට මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ ඇත්තටම කිලෝමීටර 11 සහ 12 කිලෝමීටර අතර තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. දැන් බලන්න ඔයගොල්ලන්ට මේ යන ටිකේ කොහොමදවත් මෙතන පාලමක් තියෙනවා කියලා හොයන්න පුළුවන්ද කියලා බලන්න. මේ පිහිටීම නිසා තමයි ඇත්තට මේ පාලම සැඟවුණු පාලමක් විදිහට තියෙන්නේ. බලන්න කොහොමදවත් ඇත්තටම හොයන්න බෑ මෙතන පාලමක් තියෙනවා කියලා. රයිට් මෙන්න අපි ඔය හොයාගෙන ආපු පාලම. ප්‍රධාන පාරේ ඉඳලා මීටර් 20ක්වත් නැහැ. 20ක්වත් නැහැ ඇත්ත වශයෙන්ම. අපි ගිහිල්ලා බලමු එන පාලම උඩට. මේ පාලම හදලා තියෙන විදිය අපි ගිහිල්ලා බලමු. පාලම දිගේ උඩට පොඩ්ඩක් මේ සුවිශේෂී පාලම. හරි මේ තියෙන්නේ
වද්දෙනිය සංවිලි පාලම බලන්න කොහොමද කියලා මට දැනෙන විදිහට මීටර 150ක විතර දිගින් යුක්ත ලොකු පාලමක් ඇත්ත වශයෙන්ම මේ පාලම පහළ වලකුඹුරේ ඉඳලා තඹවිල හැලමඩ වද්දෙනිය බෝරුග්ගමුව අඹකුඹුර කියන ගම්වලට පහසුවෙන්ම ළඟාවෙන්න තියෙන පාරක් තමයි මේ වද්දෙනිය සංගිලි පාලම කියන්නේ. එතකොට මේ පාලම ඇත්තරම 1978 දී එවකට මේ පාලම නෙමෙයි තිබිලා තියෙන්නේ. මීට වඩා මේ ඔයේ මට්ටමට වගේ කියන්නේ මේ මාඔයේ මට්ටමට වගේ තිබුණු සංගිලි පාලමක් තමයි තිබිලා තියෙන්නේ. ඒක එවකට 1978 දී ආවුදු මහා ගංමුක වතුරකින් ඒක ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ පාලම ගැලවිලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ 2009 වෙනකම් මේ පාලමක් මේ කියන්නේ මේ මාවය හරහා යන්න පාලමක් තිබිලා නැහැ. ඊට පස්සේ 2009 දී එවකට තිබුණු ආණ්ඩුවෙන් තමා නැවත අලුතෙන් මේ පාලම ඉදි කරලා තියෙන්නේ. එතකොට 1978 ඉඳලා 2009 වෙනකම් මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ මේ මාවය හරහා ඔරු භාවිතා කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ඔරු භාවිතා කරලා යන්න බැරි වෙනකොට ඔය මං ඉහත කියපු ගම්වලට මේ පහළ වලකුඹුරේ ඉඳලා ළඟා වෙන්න අලව්වට ගිහින් අලව්වෙන් නෙළුම්දෙනිය පාරේ කිලෝමීටර් භාගයක් ඉස්සරහට ගිහිල්ලා කළුගල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 8ක දුරක් ගෙවාගෙන එන්න වෙනවා. නමුත් මේ පාලම හදලා තියෙන එකේ ඒගොල්ලන්ට සාමාන්‍ය මීටර් 200ක විතර දුරක් ගෙවලා ඒ කියන ගම් ටිකට ළඟා වීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මට දැනගන්න ලැබුණු විදිහට මේ වැඩි ටිකකින් අහලා දැනගන්න ලැබුණු විදිහට දෛනිකව සාමාන්‍ය මිනිස්සු 500ක් 1000ක් අතර වගේ ප්‍රමාණයක් මේ පාලම භාවිතා කරනවා කියලා තමයි මට දැනගන්න හම්බුනේ. හරි. එතකොට මේ ඔයගොල්ලෝ මේ දකින්නේ මාඔය. මේ මාවෙත් ඇත්තටම විශේෂත්වයක් තියෙනවා. අපි දකින හරිය ගොඩක් දුරට මේ පළාත් තුනක් මායිම් වෙලා නැත්නම් පළාත් තුනක් වෙන් කරන ඔයක් තමයි කියන්නේ මේ පොල්ගහවෙලින් මෙහා අපි බලනකොට පළාත් තුනක් වෙන් වෙනවා මේ මාඔය හරහා මාඔයි. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ඉන්න හරියේ ගත්තොත් එහෙම පොල්ගහවෙලෙන් මෙහා අලව්ව පැත්ත එනකොට ඒ දකුණු පැත්ත වයඹ පළාතටත් වම් පැත්ත සබරගමු පළාතත් වශයෙන් ඒක වෙන් වෙනවා. එතකොට ඊළඟට අපිට ආයේ මේ වගේ ලොකු පාලමක් හම්බෙන්නේ අලව්ව නගරයෙන්. එතනදිනුත් වම් පැත්ත සබරගමු පළාත දකුණු පැත්ත වයඹ පළාතමයි. නැවත ආය මේක මේ ඔය හරහා අපිට මතක විදිහට ලොකු පාලමක් තියෙන ගිරිඋල්ල පාලම. ගිරිඋල්ල පාලමෙන් වම් පැත්ත බස්නාහිර පළාත වෙනවා. දකුණු පැත්ත වයඹ පළාත වෙනවා. නැවත අපිට ආය පාලමක් හම්බෙන්නේ තෝප්පුව කොච්චිකඩේ පාලම. ඒ කොච්චිකඩේ පාලමෙනුත් ඔය වම් පැත්ත බස්නාහිර පළාත වෙනවා. දකුණු පැත්ත වයඹ පළාත වෙනවා. ඉතින් ඒ වගේ මේ ඔයෙන් ප්‍රධාන වශයෙන් පළාත් 3ක් මායිම් වෙනවා. ඒතකොට අනිත් දේ තමයි මම දකින මේ ඔයේ මේ කියන්නේ පොඩි වැස්සකටත් නිතරම වතුර බොර වෙන ගතියක් දකින්න තියෙනවා. ඒ කියන්නේ සමහර මේකට ජලය ලැබෙන ජල පෝෂක ප්‍රදේශවල නිතරම පාංශු කාදනයට ලක් වෙනවා ඇති කියන එක තමයි ඇත්තටම අපිට ඒකෙන් හිතන්න තියෙන්නේ. අපි චුට්ටක් ගිහිල්ලා බලමු පාලමේ අනිත් පැත්තට. ඇත්තටම මමත් මීට කලින් දෙපාරක් විතර ඇවිල්ලා තිබුණාට මේ පාලමේ අනිත් පැත්ත දක්වා එහා කොන දක්වා මමත් ගිහිල්ලා තිබුණේ නැහැ. අපි ගිහිල්ලා බලමු. බලන්න මේ කේබල් එකේම විශාලත්වය කොහොමද කියලා අපේ අතත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් මේ එක පැත්තකින් කේබල් 2 ගානේ දෙපැත්තෙන් කේබල් 4යි. ඊට පස්සේ මේ තවත් පල්ලෙහාට එන්න සයිඩ් එකකින් කේබල් 3 ගානේ කේබල් 6යි. ඊට අමතරව මේකේ යටට මේ යකඩ තහඩු වල යටට පීලි දෙකක් කියන්නේ රේල් පීලි වගේ පීලි දෙකක් තමයි හයි කරලා තියෙනවා කියලා දැනගන්න හම්බුනේ.
කොනකින් පොළවට කේබල් ටික සම්බන්ධ කරලා තියෙන ආකාරය. අර ඉන්නේ අම්මෝ අර තඩියන් ඉන්නවනේ නේ ඈ අප්පට සිරි අද වතුර පැහැදිලි නෑ. නමුත් මේ පුතෙක් මට හම්බුණා. එයා ඉතින් මට ටිකක් විස්තර දුන්න. ඇත්තරම මේ ළඟම ගෙදර නේ දින්නේ. මෙතන ළඟම ගෙදර ඉන්න පුතෙක්. එයා ඉතින් මට විස්තර ටිකක් දුන්නා. මෙතන ගොඩාක් කට්ටිය මේ ඔයේ ඉන්න මාළුන්ට එහෙම කෑම දානවලු. ඉතින් ඒක නිසා මේ මාළු පුරුදු වෙලා ඉන්නවලු මේ හරිය ටිකක් වැඩිපුර ගැවසෙන්න. ඇත්තටම ඔයාලට පෙනේද දන්නේ මේ කළු පාට මේ ඔයේ කළු පාට ගුලියක් වගේ තියෙන තනිකර මාළු. ඔයාලට පෙනේද දන්නේ ඒක? මේ අර ලොකු මාළු ඉන්නවා මෙතන. මේ අන්න ඒගොල්ලෝ ටික පල්ලෙහාට යනවා දැන් ටික ටික. මේ මෙතන ඔන්න කළු පාට ගුලියක් වගේ මතුවෙනවා. මම අර එක්කෙනෙක් යනවන්න පල්ලෙහාට. ඔව් දැන් මාළු සෙට් එකම කට්ටියම යනවා පහළට ඒ පාරනේ. අර යන්න එකන වතුර හොඳට පැහැදිල තියෙනකොට නම් මේ මාළු ටික හොඳටම පේන ඇති. එහෙනම් වීඩියෝ එක අදට මම නතර කරනවා. ඇත්තටම මම ගොඩක් අර මුලින් කිව්වා වගේ මේ වීඩියෝ එක කරන්න හිතුවේ අපේ පාල පරම්පරාවට වැඩිහිටි පරම්පරාවට උනත් මේ වගේ කේබල් පාලමක් දැන් බලා ගන්න තියෙන හැකියාව ටිකක් අඩු වෙලා තියෙන නිසා මේ ඒ හය මාර්ගය ඇවිල්ලා පහළවල කුඹුර හන්දියෙන් බැහැලා මීටර් 20ක් වගේ තාමත් සුළු දුරකින් මේ පාරෙන් අනිත් පැත්තට පැනලා මේ පාලම බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ඒ කියන්නේ අර ගැටලුව තිබුණේ ඒ කියන්නේ මේ පාලම තියෙන විදිය තියෙන තැන හොයාගන්න අමාරු. ඒක තමයි ලොකුම මිනිස්සු අතරින් මේ ප්‍රදේශ කට්ටිය දැනගෙන හිටියට බාහිර අයට දැනගන්න නැත්නම් දැකගන්න මෙහෙම තැනක් තියෙනවා කියලා දැනගන්න හම්බෙන්නේ නැත්තේ මේක පිහිටලා තියෙන ස්වභාවය අනුව. ඉතින් ගොඩක් දුරට ඇත්තටම මෙතෙන් මම අහලා තිනවා ප්‍රී ෂූට් කරන්න එතකොට වෙඩින්ස් වල ෆොටෝ ගන්න එහෙම සුදුසු තැනක් ගොඩක් එහෙම කට්ටිය එනවා කියලා තියෙනවා. ඒගොල්ලන්ටත් ඔන්න එතකොට හොඳ අවස්ථාවක් වෙයි මේක දැනගන්න ලැබුණොත්. ඉතින් මගේ වීඩියෝ එක හින්දා කවුරු හරි මෙහෙම පාලමක් තියෙනවා කියලා දැනගත්තනම් අලුතින් දැනගත්තනම් කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න. ඒක මට ලොකු දෙයක් වෙයි. අපේ මේ ශක්තියක් වෙයි මේ දේවල් ඉදිරියට කරගෙන යන්න. එහෙනම් අපි ආයෙ දවසක තවත් දෙයකින් හම්බෙමු. බොහොම ස්තුතියි බලුවට එනම් වීඩියෝ එක.